Hello everyone, welcome back to Aoki Lifestyle. අද මම අරගෙන ආවේ daily vlog එකක්. පහුගිය දවස්වල තිබුණු අඳුරු කාල ගුණය අඩු වෙලා අද සෙන්කඩගල නුවර පැත්තට උදා වෙලා තියෙන්නේ හරිම පැහැබර කාල ගුණයක්. ඒක නිසා මම හිතුණා ටිකක් එළියට ඇවිදින්න යන්න. ඉතින් ඒක නිසා මම හිතුණා අද self date එකක් යන්න. එහෙම නැත්නම් solo date එකක් යන්න. ඉතින් අපි නුවර පළාතේ ඉන්න අපි සෝලෝ ඩේට් එකක් හරියම නැත්තම් විශේෂ වැඩක් ඕනම දෙයක් පටන් ගන්නෙ මුලින්ම දනදා හාමුදුරන් වහන්සේ වැඳ පුදාගෙන. ඉතින් මමත් අද නුවර නගරයට ඇවිල්ලා මුලින්ම ගියේ දනදා හාමුදුරන් වැඳ පුදා ගන්න. උතුම් වූ දනදා හාමුදුරන්ගේ උතුම් වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාදය අරගන්නට තමයි මම මේ විදිහට රතු නෙළුම් වල් වට්ටියකුත් අරගෙන මේ විදිහට ගියා දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න ශ්‍රී දළදා මාලිගාවට. දළදා මාලිගාවේ මේ විදිහට ඇවිදලා ටිකක් දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්තා. මේ විදිහට දකින්න ලැබෙන්නේ දළදා මාලිගාව ඇතුලේ මේ උඩුමහල මේ ඇතුලේ තියෙන දර්ශන තමයි මේ විදිහට දකින්න ලැබෙන්නේ. මේ විදිහට මල් පූජා කරලා දන්ත ධාතුන් වහන්සේ වැඳගෙන ඊට පස්සේ මම ගියා පහන් වැට මේ අලුත් මාලිගාව ඒ වගේම මේ හේම මාලා දන්ත කුඹුරු පිළිරුව ඒ වගේම මෙතන පහන් වැට ළඟ තියෙන ගාන්ඨාරය මේ පොකුණ ජල පොකුණ ඒ වගේම මගුල් මණ්ඩපය ඒ වගේම රාජා ඇත්තත් බලලා මම හිමීට නුවර නගරයේ පැත්තට ආවා. නුවර නගරයේ පැත්තට ආවම මට පොඩි බඩගුන්නෙකුත් දැනුණ හින්දුනා මම මෙන්න මේ කැෆේ එකට ගියා natural coffee කැෆේ එකට. මෙතනින් මම ගත්තේ ice coffee එකයි waffle එකයි අරගෙන මට බඩගිනි නිසා ඊට පස්සේ මෙතනින් කාලා මම ආවා මට පොඩි ට්‍රීට්මන්ට් එකක් කරගන්න සලූන් එකට ඇවිල්ලා මගේ හමටයි මූණටයි පොඩි ෆේෂියල් ට්‍රීට්මන්ට් එකක් කරගත්තා. ඊට පස්සේ මම ගියා මෙන්න මේ nail spa එකට the Icon nail launch එකෙන් මම මැනිකියුර් එකක් කරගත්තා. මොකද මට හිතුණා පොඩි වෙනසක් කරගන්න ඕන මේ අලුත් අවුරුද්දේ කියලා මගේ nails වලට. එතනින් මම මැනිකියුර් එකක් කරගෙන මගේ nails හදාගත්තා මෙන්න මේ විදිහට. ලස්සන nail color එකක් දාලා මගේ nails හදාගත්තා මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි එතන nail launch එකේ මගේ nails හැදුවේ. ඉතින් මේ විදිහට color කරලා nail launch එකේ මේ විදිහට nails හදලා අවසානයේට දකින්න ලැබුණේ මෙන්න මේ විදිහට. nails color කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක ආවේ. මම මේ කලයකට හරි ආසයි. ඊට පස්සේ දවසේ අන්තිම වරුව එහෙම නැත්නම් හවස් වරුව ගෙවුනේ මම ආසම තවත් තැනක් ඒ තමයි ජිම් එක. හැමදාම වගේ හවස් වරුව. ගොඩක් දවස්වල හවස් වරුව ගෙවන්නේ මගේ දවසේ මෙතන තමයි ඒ ජිම් එක. ශරීරය නිරෝගීව පවත්වා ගන්න, ශරීරයේ හැඩය පවත්වා ගන්න අපි හැමෝටම ව්‍යායාම කියන දේ ඉතාම අවශ්‍යයි. ඉතින් මමත් පුළුවන් හැම වෙලාවකම ජිම් එකට යන්නේ මගේ මනසට වගේම ශරීරයටත් ව්‍යායාම එතනට හම්බෙන නිසා. මේ විදිහට ජිම් එකේ තමයි මගේ දවස අන්තිම ටික ගෙවුනේ මේ විදිහට. තමයි මගේ එක ලස්සන දවසක් තවත් ගෙවුනේ. ඉතින් ඔයත් මේ වීඩියෝ එකට ආස නම්
මේ වීඩියෝ එක කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, මගේ social media follow කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.